නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රීමත් බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ අලංකෘත බුද්ධ රත්න සරණේ සරණයි ශ්‍රීමත් ධම්මං ධම්ම දිවාකර ධම්ම අලංකෘත ධම්ම රත්න සරණේ සරණයි ශ්‍රීමත් සංඝං සංඝ දිවාකර සංඝ අලංකෘත සංඝ රත්න සරණේ සරණයි ශ්‍රීමත් ත්‍රිවිධං ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න සරණේ සරණයි මම සිරස මුනින්ද්‍රං බුද්ධ රාජා ශ්‍රේෂ්ඨං මම තිලක ලලාටේ ධම්ම රාජා නිරෝධ්‍යං මම සකල ශරීරේ භූෂණං සංකකත්වා මම දතුනුරුවන්හි පාවඳින්වත් මුරුන්දී සම්පීන ලක්ෂණ මිලාජිත රූප සාරං සාරං විචිත්‍ර නයදා ත්‍රිත ධම්ම දේහං දේහං වරක්කිත භවන්ත්‍රේණය ලෝකං ලෝකං යුතං දිනවරං සිරසා නමාමි සූත කුසුමමාලා චන්ද්‍රපාසා ව්‍යහස්තං ගගන ගමන නීලං නීල වර්ණාදි රූපං පවන සෙවනසාලං සෞල රූඩා ත්‍රිනේත්‍රං ශ්‍රී රංජනං භූමදේවි නමෝ නමః සරණ යුග දිවි අසිරි ලකුණේ අසිරි දුන් පඩි බිඳ මගුල් සරණ යුග දිවි නරන්නේ සිව් සතුන් දිනු බලයෙන් මගුල් සරණ යුගයේ බෝසතානෝ සිතා සැම ජය සිරි මගුල් සරණ යුග මේ බෝරු මත දැන් තපනෝ හොඳයි පෝරු චාරිත්‍ර ධර්මයන් අතරේ අපිට ප්‍රථමයෙන් සිද්ධ කිරීමට නියමිත චාරිත්‍ර ධර්මය වන්නේ මංගල බුලත් වල වෙන් කිරීමේ චාරිත්‍ර ධර්මය. මංගල බුලත උතුම් වූ බුද්ධ ධම්ම සංඝ කියන ආවෝදින සත්‍යයෙන් ආශිර්වාදය ආනුභාවය ලබා ගැනීම සඳහා අප සිද්ධ කරනු ලබන්නේ. එසා මේ අවස්ථාවේදී ප්‍රථම මංගල බුලත් වල වෙන් කිරීමේ චාරිත්‍ර ධර්මයයි මේ සිදු කරනු ලබන්නේ. පద్මාවති උතුම් සිල්බලේ වැඩි බෝසතුන්ගේ අතට බිහිවුණු අනුවසින් කල්පලාබර නැස්පුරේ නිරි දුන්ට පාවා දුන් බෙලෙන් මල් කලස් සිව් කොන දවාලා මොන් පෝරුවේ සිටුවමින් අප මින් අනතුරුව සිද්ධ කිරීමට බලාපොරොත්තු වන චාරිත්‍ර ධර්මය පොළවෙන් උස් ස්ථානයක බෝරුවක් මත නැංවීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල ලෙස බෝරුව මත හිඳුල් කිරීමේ චාරිත්‍ර ධර්මයයි අපට තිබෙන්නේ. නිසාවෙන් මේ අවස්ථාවේදී මෑණිවරුන් දෙපළටම ගෞරවණීය ආරාධනා කර සිටිනවා බෝරුව මත හිඳුල් කිරීමේ චාරිත්‍ර ධර්මයට එකලා සිටිනවා. පටිනං ශ්‍රී ගෞතම දාඨා මුනි ප්‍රණමාමිත සරණං. හොඳයි විනන්තු අපි සිදු කිරීමට බලාපොරොත්තු වන චාරිත්‍ර ධර්මය වන්නේ එනම් අද දිනේදී අපි සූදානම් වන තැලිපිලි පැලඳීමේ චාරිත්‍ර ධර්මය සිදු කිරීම සඳහා තැලිපිලි පැලඳීමේ ව්‍යවහාර වන ලෞකික ජීවිතයේදී පිළියන්දීමෙන් අනතුරුවයි තැලි පළඳිනු ලබන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී පිළියන්දීමේ චාරිත්‍ර ධර්මය සිදු කිරීමට ප්‍රථමයෙන් අප බලාපොරොත්තු වෙන්නේ.
අප වාසනාවන්ත වෙන්නේ. අප වාසනාවන්ත වනවා මහත්මයන් ලෙස මා හඳුන්වනු ලබනවා අපේ සංස්කෘතියේ හැටියට. ඒ නිසා මේ අවස්ථාවේදී මංගල තැල්ල පැළඳීමේ උතුම් චාරිත්‍ර ධර්මයයි මේ අවස්ථාවේදී සිදු කරනු ලබන්නේ. ඥානතුරු අප සූදානම් වන්නේ මංගල මුදුමාරු කිරීමේ චාරිත්‍ර ධර්මයේ සිදු කිරීම සඳහා. තමන්ගේ ජීවිතේ තමන්ගේ සහකාරී තමන්ගේ ස්වාමි පුරුෂයා දුරු රටක සිටියක් ගතින් නැත් සිටියක් තමන් ළඟ සිටිනවා කියන අභිමතාර්ථය මතක් කරමින් මේකේ චාරිත්‍ර ධර්මයේ අපේ චාරිත්‍ර වලට එකතු වුණා. ඒ නිසා මේ අවස්ථාවේදී මංගල මුදුමාරු කිරීමේ චාරිත්‍ර ධර්මයේ කුමාරියගේ වමතෙහි කුමරුන්ගේ තකුණතෙහි වෙදැඟිලි සමතෙහි පළඳුණු